මිනිහෙක් එක පැයකට තියෙනවනේ යම් වටිනාකමක්. ඒ වටිනාකම හදන්න මේ යන්නේ. මේ වැලියු එක නෙමෙයි හදන්නේ. මේ සමහර මිනිස්සුන්ගේ මිනිස් පැයක වටිනාකම වෙන සමහර සර්ජන් ඉන්න අපි දැකලා තියෙනවා. විනාඩි 15 20 සර්ජරි එකට ලක්ෂ ගණන් හම්බෙන්නේ. ඒ ලක්ෂ ගණන් හම්බෙන එක අසාධාරණ නෑ අතට. උන් මේකට මහන්සිලා තියෙන අවුරුදු 15ක් ඉස්සා. ඕගොල්ලෝ මේ කන්න කට්ට දැයන කාලයක් කාලා තියෙනවා. මිනිසින් කරනවා කියන්නේ ඉතින් යාට ඒක ලේසි නෑ. මොකද ඒකේ ආස දෙයක් නම් ඒකට පුළුවන් කරගන්න. ප්‍රශ්නයක් නෑ. මේ සමහර මිනිස්සු ඉන්නවා සමහර දවසම වැඩ කරලත් එයාට හම්බෙන්නේ රුපියල් 3000යි. ඒ කියන්නේ යා මිනිස් පැයක වටනාක රුපියල් 1000ක් 500ක් 200ක් සමහරලා. එමින් ඒ වගේ මිනිස්සු ගොඩක් වැඩ කරන්න ඕනේ එයාට ඕන විදිහට ජීවත් වෙන්න නම්. අර වගේ මිනිස්සුෙකුට සුදුසුකම් ගොඩක් තියෙන ක්වොලිෆිකේෂන්ස් තියෙන තමන් අර අනිත් මිනිස්සුන්ට වැඩි බැරි දෙයක් පුළුවන් කරගත්තාම. ඒ කියන්නේ විනාඩි 15කින් එයා සර්ජරි එක කරන්නේ ආතල් එකට නෙවෙයිනේ. ඒකට අග්ගාලා ඇරලා දීලා පැයක් විතර ඉඳලා කාලා බීලා නාලා කරලා ඇවිල්ලා එහෙම මේ ඉතුරු ටික ආයෙ මහලා තියන්න එහෙම බෑනේ. මිනිහෙක්නේ ඉස්සර කපලා කරලා තියෙන්නේ. ඔයයි ටක් ගාලා මහලා වහන්න දෙපෙයි. හරි. ඒකටනේ පුහුණු වෙන්නේ. ඉන්න මේ ඒකට ඒ වටිනාකම තියෙනවා. හැමෝටම කරන්න බැරි වැඩක් ඒක. එහෙම හදාගත්ත මිනිස්සුෙකුට ලොකු වෙලාවක් වැඩ කරන්න ඕනේ නෑ. Tamanට ඕන දේවල් ටික හදාගෙන ජීවත් වෙන්න.